නෙළුමිගේ කතාව. මගේ නම නෙළුමි. මගේ වයස 18 මම ගමක තමයි ජීවත් වුනේ. මම ඒ ලෙවල් කරනවා. මම එච්චර ලස්සන නෑ මහලොකු ඇගක් තිබ්බෙත් නෑ මම තලෙලු කෙට්ටු කෙනෙක්. මට මල්ලි කෙනෙක් හිටියා එයාට වයස 16. අම්මා ගාර්මන්ට් යනවා තාත්තා කුලී වැඩ කරන්නේ. දෙන්නම හවස තමා ගෙදර එන්නේ. මයි මල්ලි ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා තනියෙන් තමයි ගෙදර ඉන්නේ. දවසක් මට අඳුරන්නේ නැති නම්බරයකින් මැසේජ් එකක් ආවා. මම ඉතින් රිප්ලයි කරා එයා කොළඹ පැත්තේ වයස 20 කොල්ලෙක් හරිම ලස්සනයි ටික දවසක් අපි චැට් කරලා අඳුරගෙන යාළු වුණා. එයාගේ නම ලහිරු. අපි දෙන්න මාසයක් විතර මෙහෙම චැට් කරා. ටික කාලෙකින් එයා මාව සෙක්ස් චැට් කරන්නත් හුරු කරගත්තා. තවත් මාස දෙක තුනක් මෙහෙම වුණා. දවසක් එයා කිව්වා එයා ආස වහල් විදියට ඉන්න කෙල්ලෙක්ට කැමති කියලා මමත් ඉතින් සෙක්ස් චැට් කරද්දී එයාගේ වහලි වගේ ඉන්න පුරුදු වුණා. මනසින් හා කායිකව එයා මාව පාලනය කරා. ඔය විදියට මාස 6ක් විතර ගෙවිලා ගියා. හැමදාම ඉතින් රැට වීඩියෝ කෝල් වල ඇගිල්ල ගැහුවා එයා කියන විදියට ඇදුම් ඇඳා එයා කියන වෙලාවට නැගිට්ටා නිදාගත්තා ටොයිලට් එකට පවා ගියේ එයාගෙන් අහලා නිකන්ම මම එයාගේ වහලියක් වුණා. එයා මට වහලියකට වගේම ආදරෙන් සැලකුවා පනිෂ්මන්ට් දුන්නත් ඒවා දුන්නෙත් ආදරෙන්. මම එයාට පිස්සු වැටිලා හිටියේ. ඔය විදියට කාලේ ගෙවිලා ගියා. මල්ලි බබෙක්ගේ වහල් පෙම්වතියක් කියන්නේ හිතාක්ලත් බෑ. දවසක් අපේ අම්මයි තාත්තයි ගාල්ලේ ගියා අපේ නැන්දගේ පුතාගේ වෙඩින් එකට මල්ලිවයි මාවයි ගෙදර තියලා ගියා ඒ දවස්වල වාර විභාගේ නිසා. දවස් 3ක් අපි දෙන්න තනියම තමයි ඉන්න වෙන්නේ. මේ සිද්ධිය වුණ දවසට කලින් දවසේ හවස තමයි අම්මලා ගාල්ලේ ගියේ. මම ඉතින් උදේටත් ඉව එදා මල්ලි ඉස්කෝලේ ගියේ නෑ. මම ඉස්කෝලේ ගියා. ගිහිල්ලා වෙනදා විදියටම බස් එක්ස්බොක්ස් ගෙදර ආවා. එද්දි ගෙදර දොර වහලා තිබ්බේ මම ඒක අරගෙන ඇතුළට යද්දි දැකපු දේන් මට හිතා ගන්නවත් බැරි වුණා. සාලේ පුටුවේ වාඩි වෙලා හිටියේ ලහිරු අයියා. අපේ මල්ලි එයා ළඟ දන ගහගෙන ඇදුම් නැතුව බෙල්ලට දම්වැලකුත් දාලා. මම මාර විදියට පුදුම වුණා. හිතා ගන්නවත් බෑ. නිරු කොහොමද මෙන්න මගේ ගේ ස්ලෑ කෝ මෙහෙ එන්න මොකද බය වෙලා. ලහිරු අයියා කිව්වා. මම ඒ වෙද්දි කිසිම දෙයක් හිතා ගන්න බැරුව හිටියේ මම ෆෝන් එකෙන් යාළු වුණ කොල්ලා එක්ස් පාරම අපේ ගෙදර අපේ මල්ලිව වහලෙක් කරගෙන ඉන්නවා දැක්කහම හිතා ගන්න බැරි වුණා. මම ගල් ගැහිලා හිටිය. මොකද වේසියේ කන් ඇහෙන්නේ නැද්ද වරෙන් බැලි එයාගේ අනට මම නිකන්ම අවනත වුණා. මොකද හිතා ගන්න බැරිද? බෑ මට විශ්වාස කරන්න බෑ. මොනවද බැරි උබේ මල්ලි තමා හුනේ නම්නරේ දුන්නේ මූව මට හම්බ වුණේ ගෲප් එකකින් මම මූව මගේ වහල් බල්ලෙක් කරගත්ත අක්ක කෙනෙක් ඉන්නවා කිව්වහම ඒකිගේ නම්බරේ ඉල්ලගෙන ඒකිවත් වහලෙක් කරා මම වික්ෂිප්ත වුණා. මගේ මල්ලි සමලිංගික වහලෙක් ඒ තමයි මගේ නම්බරේ දීලා තියෙන්නේ. එයා මාව ඔඩොක්කුවෙන් තියාගෙන මගේ තොලිරුවා. ඊට පස්සේ ස්කූල් බෑග් එක ගලවලා යුනිෆෝම් එක උඩින්ම මගේ බ්‍රා එක අත ගෑවා. උදේ කියපු චංගියද ඇදන් ගියේ. ඒක තමයි මම හැමදාම ඇදුම් ඇන්දේ එයට කියලා. ඒ වෙද්දිත් මල්ලි දන ගහගෙන හිටියේ. ඵලයන් උබේ අර රෝසා පාට ජංගිය ගෙනපන් මම ඊයේ ඇදන් හිටියේ ඒක හොදලා තිබ්බෙත් නෑ කාමරේට ගිහිල්ලා ඒක මම ගෙනාවා. දීපන් ඕක මේ පොන්නේට ඇදගන්න මම ඒක මල්ලිට දුන්නා එයා ඒක ඇදගත්තා. එයා මගේ ජංගිය ඇදගෙන ඒක එයාට හිරයි එයාගේ පොඩි පයියත් ටිකක් හිර වෙලා එයාගේ පයිය අගල් පහක් වගේ. සපත්තු ගලවපන් වේසියේ ලහිරු අයියා තරහෙන් කිව්වා ඉක්මනට කරේ නැත්තම් පනිෂ්මන්ට් හම්බ වෙන නිසා ඉක්මනට ගැලෙවුවා. ඊට පස්සේ එයා මාව ඒ ළඟට අරගෙන ගවුම අස්සට අත දාලා ටයි ෂෝට් එක ගලවලා මල්ලිගේ කටේ ඉබුවා. එයා මගේ ගවුමත් ගලවලා දැම්මා. යට සයයි වෙස්ට් එකයි ගලවලා මල්ලිට ඇඳුවා. උනම් නියම පොන්නේක් වගේ. ඒ වෙද්දි මම ලැජ්ජාවයි මොල් අමාරුවයි අතර හිර වෙලා හිටියේ. පළවෙනි පාරට පිරිමියෙක් මාව ඇල්ලුවේ අද. මාව ඒ වෙද්දි හොදටම ඇවිස්සලා හුත්තෙන් ජූස් ගලනවා තේරුණා. ඵලයන් මට තේ එකක් හදාගෙන වරෙන් මම කුස්සියට ගිහිල්ලා තේ එකක් හදාගෙන ආවා. ඒ වෙද්දි මල්ලිව පුටුවකට හේතු කරලා එයාගේ පුකට බෙල්ට් එකෙන් ගහන ගමන් හිටියේ. ගෙනපු තේ එකෙන් උගුරක් බීලා ඒක මගේ ඔළුවට හැලුවා. මගේ ඇඟ ටිකක් පිච්චුණා. නැමියන් වැල්ලේ අල්ලගනින් පුටුව මම නැමිලා පුටුව අල්ලගත්ත විතරයි පිට මැදට හයෙන් බෙල්ට් පාරක් වැදුන. අයියේ අම්මෝ මට කෑ ගැහුණා. මට නිකන්ම හැදුනා. මල්ලිත් මගේ එහා පැත්තේ ඉන්නේ එයාටත් බෙල් පාරක් දුන්නා. අක්කයි මල්ලි දෙන්නම මගේ කැරි වහල්ලු අද ඉදන් තොපේ මහා උයන් එනකම් මේ ගෙදර ඉන්න ඕනේ මම කියන විදියට ඊට පස්සෙත් ඉන්න. ඕනේ විදිය මම උබලට කියන්නම් උබලට මම කියන දේ අහන් ඉන්න පුළුවන්ද? බැරිද?
අපි දෙන්නම මුකුත් කියපු නැති හින්දා අයත් බෙල් පාරක් ගැහුවා ඒකට නම් කකුල් පන නැති වුණා. මොකද තොපි දෙන්නගේ කටවල් නැද්ද? අනේ ගහන්න එපා කියන විදියට ඉන්නම් මම අඩ කිව්වා. පට වේසි ඔබට මට ගරු කරලා කතා කරන්න බැරිද? අයත් මට බෙල් පාරක් ගැහුවා. කියපන් පුළුවන් සර් කියලා අයත් බෙල් පාරක් ගැහුවා. දැන් නම් මගේ පිට ඉන්න බැරි තරම් රිදෙන්න ගත්තා. පුළුවන් සර්. එහෙනම් දැන් පොඩි පොන්නයා ඵලයන් කුස්සියට ගිහිල්ලා හොද ලොකු බටු ගෙඩි දෙකක් අරන් වරෙන් දන ගාගෙන ඵලයන් මල්ලි දනගාගෙන කුස්සියට ගියා. ලහිරු එයා ළඟට ඇවිල්ලා මගේ පුක පෑන්ටිය උඩින් චුට්ටක් මිරිකුවා. ඊට පස්සේ බෙල්ට් එකෙන් හැයෙන් පාරක් පුකට ගැහුවා. අනේ අයියේ මම හොදටම ඇඬුවා. අඩද්දිම තව පාරක් ගැහුවා. මල්ලි බටු ගෙඩි දෙක අරන් ආවා. ගලවපිය වේසියේ පුතා තෝගේ යට ඇදුම් ටික මල්ලි එයා ඇදන් හිටපු පෑන්ටි එකයි ටයිට් එකයි ගැලවුවා. ඒ වෙද්දි එයාට හොදට නැගලා පයේ කෙලින් වෙලා තිබ්බා. ඉස්සෙල්ලම පයක් දැක්කේ අද මල්ලිගේ එක. ෆොටෝ වලින් දැකලා තිබ්බට කලින් ඇත්තටම දැකලා තිබ්බේ නෑ. ඈත් කරපන් කකුල් මල්ලි එයාගේ කකුල් ඈත් කරා. ඊට පස්සේ මාව ඇදලා අරගත්තා. මෙහෙවරෙන් වේසිය දන ගහපන් ගහලා මුගේ පුකේ හිල හොදට ලෙව කාපන් පුකත් ලෙව කාපන් හොදට මම දන ගහගෙන හිටියේ මල්ලිගේ පුක ඉස්සරහා. කෝ උඹට තටම ඈත් කරලා ලෙව කන්න බැරිද උගන්නන්න ඕනේද කියලා මට අයිත් බෙල්ට් පාරක් ගැහුවා. මම මල්ලිගේ පුකේ හිලේ දිව ගෑවා. මට මාර අපිරියාවක් ආවා. මට එතන වමනේ ගියා. ඊයේ ජරා ගෑණි උඹට මම අද. එයා මගේ බෙල්ලෙන් අල්ලලා මුණ වමනේ ගොඩේ ඉබුවා. ඊට පස්සේ මල්ලිගේ පුකේ හිල ළඟින් තිබ්බා. මම අයිත් මල්ලිගේ පුක ලෙව කන්න ගත්තා අපිරියාවෙන්ම. ඊට පස්සේ ලහිරෝ එයා මම ළඟට ආවා. ඇවිල්ලා මගේ කොණ්ඩෙන් ඇදලා අරගෙන මගේ මූණ දෙපැත්තට චටස් ගාලා පාරවල් ටිකක් ගහගෙන ගියා. මගේ ඇස් වලින් කඳුළු ගැලුවා. ඊට පස්සේ මගේ ජංගිය ගලවලා කටේ එබුවා. අම්මෝ ඒකේ ජූස් රස හොදටම එනවත් ආවේ. ඒකේ දාඩිය රහයි අපිරියාවක් එක්ක අමුතු හැගීමක් ආවා. ඊට පස්සේ මල්ලි ගෙනාපු බටු ගෙඩියක් අරගෙන මගේ කටේ ඉබුවා. ඒක මගේ උගුරෙම වැදුනා. ඊට පස්සේ බඩු ගෙඩිය කෙලවලින් නෑවෙනකම්ම බටු ගෙඩිය කටේ ඔබලා තිබ්බා. ඊට පස්සේ ඒක අරගෙන මගේ පුක ඈත් කරලා එක පාරම ඉබුවා. මට ඇඬුණා. එක පාරම පුක ඉරාගෙන ගියා වගේ දැනුණා. ඒ වේදනාවට මගේ ඇගම පණ නැතුව ගියා. මට මොකක්ද වුනේ කියලා හිතා ගන්නවත් බැරි වුණා. මට චූ ගියා. වට වේසි චූ දැම්ම නේද? මම වේදනාවෙන් හැබරුණා. ලහිරෝ එයා මගේ බඩට පයින් පාරවල් දෙකක් දුන්නා. ලෙවකාපන් වේසි මේ ඔක්කොම. අනේ බෑ ඒ මට ඉන්න බෑ දැන් නම් ඇති අම්මෝ මගේ පස්ස. මොකක්ද තෝ බැලි කිව්වේ මම කොහෙද තෝගේ ඒ උනේ උතුමාණන් කියවෙන්නේ නැද්ද? අනේ සමාවෙන්න අනේ ඇති මට ඉන්න බෑ රිදෙනවා. මම එක ගහ කිව්වා. ඔන්නයෝ ගිහිල්ලා අර මම ගෙනාපු වේවැල අරන් වරෙන් ලහිරෝ එයා මල්ලිට කිව්වා. ඒක අහලා මට හින් දාඩිය දැම්මා. මම බයට නැගිටලා දුවන්න හැදුවා. ඒත් ලහිරෝ එයා මාව අල්ලගත්තා. හයෙන් කෑ ගහන්න හැදුවත් ජංගිය කටේ හින්දා බෑ. මම දගලන හින්දා මාව එහෙමම කාමරේට දාගත්තා. තෝ හිතුවද බැල්ලිගේ මම තෝව බදින්න මෙච්චර ලව් කරා කියලා? තෝ පට්ට බැල්ලියක් තෝගේ මල්ලි වහල් බල්ලෝ බලපන් තොපි දෙන්නගෙන මම ගන්න ආතල් එක වැඩිය දගලන්න හදන්න එපා. අක්කගේ මල්ලිගේ ෆොටෝ වීඩියෝ හෙට උදේ වෙද්දි ලංකාවේ ප්‍රසිද්ධ වෙලා තියෙයි. ඒ වෙද්දි නම් මට දරා ගන්න බැරි මට්ටමකට ඇවිල්ලා තිබ්බේ. එයා ඉස්සර වගේ ආදරෙන් නෙවෙයි දීපු දඩුවම් දුන්නේ. හරිම දරුණු විදියට එයා මගෙන් ප්‍රයෝජන ගන්නවා කියලා හිතුණා. ලහිරෝ එයා කරලා තියෙන්නේ මෙච්චර කල් මගෙන් ආතල් එකක් ගන්න එක විතරයි කියලා තේරුණා. මාව කාමරේට දාගෙන මගේ අත්පය බැන්දා. ඒවට මල්ලිත් උදව් කරා. මට ඒ වෙලාවේ ඌ ගැන පුදුම තරහක් ආවේ. මම ඌගේ අක්ක වෙලත් ඌ මට වද දෙන්න අරුට උදව් කරනවා දැකලා. මල්ලි සම්පූර්ණයෙන්ම ලහිරෝ එයා යටත් වෙලා හිටියේ. පොන්නයා අරන් වරෙන් අනිත් බටු ගෙඩියත් මල්ලි අනිත් ගෙඩියත් තරන් ආවා. ලහිරෝ එයා මගේ පුකට බස්සලා තිබ්බ බටු ගෙඩිය එළියට අරගෙන අයෙත් එක පාරම ඇතුළට ගැහුවේ. ඒ පාර මගේ පුකේ ඇතුලෙන් ලේ එනවා වගේ දැනුණා. අයෙත් පාරක් ඒ විදියටම කරා. පුකෙන් ලේ පාරක් එළියට ආවා. මගේ තටම දිගේ ලේ පාරක් බේරුණා. ලහිරෝ එයා ඒක දැකලා hina වුණා. වරෙන් ඇවිල්ලා මේකිගේ පුකට මේ ගෙඩි දෙක බස්සන්න උදව් කරපන්. ඒක අහද්දි මට සිහි නැති වෙන්න වගේ ආවා. එක ගෙඩියක් තියෙද්දි මෙහෙම නම් දෙකක් දාද්දි අම්මෝ හිතන්නත් බෑ. මල්ලිත් ඇවිල්ලා ලහිරු එයා එක්ක මගේ පුකට බටු ගෙඩි දෙක බස්සන්න හැදුවා. මගේ කටට තව පෑන්ටියක් හිබුවා. දැන් නම් සද්දේ එන්නේ නෑ. මල්ලි මගේ තට්ටම ඇත්කලා ලහිරෝ එයා එක ගෙඩියක් එක පාරම ඇතුළට ගැහුවා. මට කෙදිරි ගෑවුණා. මගේ පුක පැලෙන්න වගේ රිදෙනවා.
ඊට පස්සේ ලහිරු අයියා ඇගිල්ලක් පුක අස්සට ගහලා පුක තව ඈත් කරන්න හැදුවා. ඒ පාර නම් මගේ පුක ඉරුණා වගේ මට තේරුණා. පුකෙන් ලේ එන්න ගත්තා. ඒත් එක්ක පුක තව ඈත් කරලා අනිත් බටු ගෙඩියත් එබුවා. එක පාරම මට කෑ ගැහුණා. අම්මෝ ඒ වේදනාව ඉන්නම බෑ. මගේ ඇස් වලින් කඳුළු බේරෙනවා. ඊට පස්සේ ලහිරු අයියා මාව අනිත් පැත්ත හරවලා කකුල් එත් කරා. ඊට පස්සේ මල්ලිට කිව්වා මගේ හුත්තට එයාගේ පය දාන්න කියලා. මල්ලි ඇවිල්ලා මගේ හුත්තට පය දැම්මා දාලා ගහගෙන ගියා. ඒ වෙලාවේ බටු ගෙඩි හින්දා වේදනාවයි මල්ලි මට හුකද්දී එන වේදනාවයි හින්දා මට අයෙත් පාරක් චූ ගියා. ඔන්නේ ඕකිගේ මූණ චූ ගොඩේ ඔබාගෙන ගහපන්. මල්ලිත් මාව ඇදලා අරගෙන මූණ චූ ගොඩේ ඔබලා මට හොදටම හිකුවා. මල්ලි මට හුකද්දී ලහිරු අයියා මගේ කම්මුලට හයෙන් පාරවල් කිපයක් ගැහුවා ඒත් එක්කම මට සිහිය නැති වුණා. ඊළඟ කොටසින් හමු වෙමු.